කායानुපස්සනා භාවනාවන්ගේ ආනාපාන සති භාවනාව හැරෙනකොට අනික් භාවනාවන් පිළිබඳව බලන්නකො මොකද්ද ඒ භාවනාවන්ගේ පසුබිම වැඩෙන විදිහ ඔය ක්‍රමේ නෙමෙයිද වැඩෙන්නේ. අනික් හැම භාවනාවකදීම වැඩෙන්නේ ඔය ක්‍රමේ තමයි. උදාහරණයක් ඇටියට දැන් කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලනවා කියන්නේ. දැන් මොකද්ද ඔබ බලන්නේ මේ කොටස් ටිකනේ මේ කය අසුර කරගත්තනේ. ඒකට දැන් කෙස් කියන එක දිහා බලන්න ගියාම ඔබට හම්බෙන්නේ මොකද්ද? ඒක සමාන කෙස් කියන ස්වභාවයක් නේ. ඒක මම නොවුණු, තව පුද්ගලයෙක් නොවුණු හුදෙක්ම කෙස් කියලා ස්වභාවයක් ඔබට දකින්න පුළුවන්. ඒ කියන්නේ අසුබ වුණ කොටසක් දකින්න පුළුවන් මමත් නොවුණු, මගේත් නොවුණු, ආත්මයක් නොවුණු වෙනම ගියපු කොටසක් දකින්න පුළුවන්කම තියෙනවා නේ. කෙස් ගස් ටිකක් ගැලවිලා ගිහිල්ලා තියෙන තැනකට අපි කියන්නේ නැහැ මේ මම ඉන්නවා නේ මගේ තමයි මෙතන තියෙන්නේ කියලා අපි එහෙම කියන්නේ යන්නේ නැහැ. එතකොට අපිට දැන් සමූහයක් විදිහට පොදු තැනක කෙස් ගොඩක් ගැලවිලා තිබ්බා කියලා අපි කියන්නේ නැහැ මේ මගේ ටික තමයි මේ තියෙන්නේ කියලා එහෙම කියන්නේ නැහැ. එතකොට මොකද්ද මේ තියෙන්නේ? අපිට ඒ තැනක අර කොටහස කුණුප කොටස් ටික දිහා බලන කෙනෙකුට අර පේන සංඥාවට වඩා ඒ අය විශේෂ අදහසක් සංඥාවක් උපද්ද ගන්නවා. මොකද්ද මේ උපද්ද ගන්න සංඥාව? මෙතන පවතින්නේ මෙබඳු කොටස් ටිකක් කියන සංඥාව උපද්ද ගන්න. එතකොට දැන් අර වෙනද පෙනුණු හොඳ නරක කැත ලස්සන ආදී මිනිස්සු පෙනුන තැනක ඒව නානත්ව අරමුණු හිත විසිරුණු අරමුණු අයින් වෙලා ගිහිල්ලා හිතේ ඒකාග්‍රගත බවක් දැන් යාට තියෙනවා. දැන් එතකොට ඒ ඒකාග්‍රගත බව අර විපස්සනාවට පහසුවෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. සතර මහා ධාතු කියලා බැලුවා කියන්නේ. ඒතකොට සතර මහා ධාතු බලනකොට මගේ සතර මහා ධාතු, තව අයගේ සතර මහා ධාතු කියලා නෑ. ඒක තවදුරටත් එහාට වඩනකොට මේ යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේරේස. යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම්, බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව මොකද්ද? එක හා සමානයි. පඨවි ධාතුව සමානයි. ආපෝ තේජෝ වායෝ ධාතුන් සමානයි කියලා අපි මේ ඔක්කොම එක සමාන ධාතු කොටස් ටිකක් කියලා දකිනවා. දැන් මේ දකින්න එක මොකද්ද වෙන්නේ? අර නානත්ත් සංඥා ඇති වුණු තැනක ඒකත්ත් සංඥාවක් උපදිනවා. සතර ධාතුවක පැවැත්මක් තියෙන්නේ කියලා. ඒකට අන්න ඒ ඒකත්වයේ තමයි පින්නතුනේ අතනදී අදහස් කළේ සමතානුග්‍රහිතයි කියලා. සමතේ තමයි අනුග්‍රහ කරන්න කියලා කිව්වේ මේ. ඒකට මේ සමතානුග්‍රහිත බව සහ විපස්සනානුග්‍රහිත බව. එතකොට ඒකත් එක්ක විපස්සනාවට හරි පහසුවෙන් නැඹුරු වෙන්න පුළුවන්.